අයිබෝන් ආමක තුලයින සැගික් ස්කූල් YouTube channel එකෙන් ගෙන Git lesson series එකේ 17 වෙනි වීඩියෝ එකත් එක්ක. කලින් lesson එකේදී අපි GitHub කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. ඒ වගේම GitHub එකේ profile එකක් හැදුවා. ඒ වගේම අපි repository එකක් හැදුවා. දැන් අපි සූදානම් ඉන්නේ අපි locally හදපු repo එක අපේ GitHub එකට push කරන්න. එහෙම නැත්නම් move කරන්න. ඉතින් කලින් lessons ටික follow කරලා නැතුව එකපාරට මේ lesson එකට නම් ආවේ. මම highly recommend කරනවා අනිත් පැත්තට ගිහලා lessons ටික බලන්න. මොකද අපි lessons හැම එකෙම සිංහලෙන්ම කතා කරා. ගොඩක් සරලව කොහොමද Git එක වැඩ කරන්නේ. ඊට පස්සේ තමයි අපි GitHub එකට ආවේ. ඉතින් Git කෙනවට අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා මෙතනින් හැටෙන්න ගොඩක් ලේසි මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් සකස් කරාට මතක ඇති අපි මුලින්ම කරේ මේ ප්‍රොජෙක්ට් එක පටන් ගනිද්දිම Git initialize කරා Git init කියන එක පාවිච්චි කළා ඊට පස්සේ අපි කරපු දේ තමයි අපි commits කිහිපයක් කරා දැන් උදාහරණයකට git log one line කියලා අපි මේ විදිහට දැම්මොත් ඔයාලට පේන්න ඇති අපේ commits ටික line by line පෙන්නනවා මොනවද තියෙන්නේ කියලා ඉතින් අනිවාර්යෙන්ම ඔයා මම මේ කියන steps ටික follow කරලා ඉවරලා GitHub එකට repo එක move කරන්න නම් මුලින්ම locally Git පාවිච්චි කරන්න ඕනේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඒක නිසා ඉනිෂියලයිස් කරන එක සහ අඩුම තරමේ එක කමිට් එකක් හරි කරලා තියෙන්න ඕනේ මෙතනින් හැඩ කන්ටිනියු කරන්න නම් ඉතින් මේ ලෙසන් සීරීස් එක කන්ටිනියු කරන් ආවනම් ඔයා මේ වෙද්දී අනිවාර්යයෙන්ම කමිට් එකක් හරි කරලා ඇති කියලා හිතනවා ඊළඟට කලින් වීඩියෝ අපි කතා කරා කොහොමද Git repo එකක් හදාගන්න කියලා එනවා ඔයාලට පේනවා ඇති අපි මෙන්න මේ වගේ page එකකින් තමයි අවසානයේ නැවැත්තුවේ ඉතින් මෙතන command line එක run කරන්න පුළුවන් පේලි කීපයක් තියෙනවා ඔයාලට මේ ඔක්කොම copy කරලා එකපාර paste කරන්න පුළුවන් නම් මම මේ පේලියෙන් පේලි explain කරන්නම් මොකද්ද මෙතන වෙන්නේ කියලා මුලින්ම මම පළවෙනි පේලිය copy කරනවා copy කරලා ඉවර වෙලා මට කරන්න තියෙන්නේ මගේ command line එකට ගිහලා paste කරන්න මම මේ මුලින්ම අපි හදාගත්ත repo එක මේ command line එකේ මම මේක දෙන්න ඊළඟ step එක විදිහට අපිට පේනද git branch -m main කියලා තියෙනවා මේ පේලිය අත්‍යවශ්‍ය නැහැ නමුත් මේ පේලිය පාවිච්චි කරන්න හේතු තමයි GitHub එක expect කරන අපේ තියෙන main branch එකේ name එක main විදිහට තියෙන්න ඕනි කියලා. ඉතින් හදිස්සියවත් ඔයාගේ තියෙන main branch එකේ නම වෙනස් වෙලා නම් තියෙන සාමාන්‍ය default අපි main කියන එක තමයි පාවිච්චි කරන්නේ මෙච්චර අපි දැක්කා. නම් මොන හරි reason එකක් නිසා මේක වෙනස් වෙලා නම් තින්නේ මේක හරහා අපිට පුළුවන් ඒක rename කරගන්න. නමුත් අපි දන්න අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් ඕනනම් මේක run කරන්න කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේකට තමයි සමහරක් ගොඩක් පරණ git setup master කියන එක පාවිච්චි කරනවා මේ තියෙන main branch එක විදිහට. මේ හේතු නිසා තමයි මේ command එක සාමාන්‍යයෙන් type කරන්න කියලා GitHub එකෙම අපිට දීලා තියෙන්නේ. දැන් අපි කලින් අපේ remotely තියෙන repo එක ලබා දුන්නා. ඒ වගේම branch එකත් main විදිහට set කරලා තියෙන හදිසියවත් නැත්තම්. ඒ වගේම දැන් අපිට පුළුවන් මේ push command එක පාවිච්චි කරලා අපේ code එක GitHub එකට move කරන්න. උදාහරණයක් විදිහට දැන් මම මෙතනදී මේක විදිහට paste කරනවා. enter කරන්න විතරයි තියෙන්නේ. පොඩි වෙලාවක් ඇතුළත ඔයාලට පේනවා ඇති මගේ project එක ගොඩක් ලොකු එකක් නෙමෙයි codes පොඩ්ඩයි තියෙන්නේ. ඔයාලට පේන්නේ මේකත් එක්ක තප්පරයක්වත් යන්න කලින් මේ විදිහට ෆයිල්ස් ටික GitHub එකට සරලම ගෙනන අප්ලෝඩ් වුණා. මේක ගැන ලොකු විස්තර ටික ප්‍රොජෙක්ට් සයිස් එක ගොඩක් දේවල් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මෙතන ඔයාලට link එකක් බලා ගන්න පුළුවන්. මේ link එක උඩ command එක මම හිතන්නේ Windows වල නම් control එක උඩ press කරලා මේ විදිහට press කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දැන් අර කලින් හිස්ස තිබ්බ කලින් lesson එකේදී දැන් ඔයාලට පේන්නේ නැති මේකේ codes ටික පෙන්නනවා. අපිට ලස්සනට අපේ repo එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට සහ වෙන කෙනෙක්ට උනත් ඒ අනුව අපිට මේ codes ඇතුළට ගිහිල්ුණත් මොනවද මේකේ තියෙන්නේ කියලා මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා සහ අපිට මේ තියෙන code එකට දැන් මෙච්චරලා අපි locally තමයි ඔක්කොම commits කරේ දැන් අපිට code එක commit කර අපිට GitHub එකට push කරන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අපිට GitHub එකේ ගොඩාක් options තියෙනවා උදාහරණයක් විදිහට මෙතන code කියලා තියෙනවා HTTPS SSH ඒ වගේම CLI එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් මේක download කරගන්න පුළුවන්කම තියෙනවා GitHub desktop කියලා එකක් තියෙනවා මේ දේවල් තියෙනවා මේවා ඔයගොල්ලන්ට try කරලා බලා ගන්න පුළුවන් Fox කියලා තියෙනවා මොනවාද මේ දේවල් කියන එක ඒ වගේ සමහර එකක් විතර පාවිච්චි කරලා තියෙන languages මොනවද කියලා මෙතන පෙන්නනවා මේ වගේ දේවලුත් ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අපිට හැකියාව තියෙනවා මෙච්චර locally කරන් හිටපු locally තිබිච්ච repo එක දැන් GitHub එකට ගෙනිච්ච online ගෙනිච්ච ඉතින් මේකත් එක්ක අපිට ඉස්සරහට GitHub එකේ තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් lesson series එකත් එක්ක දිගටම ඉන්න. SAGIC school එකට එක්ක අලුත් එකතු වෙන කෙනෙක් අනිවාර්යයෙන් subscribe කරන්න. වීඩියෝ පල්ලෙන් අනිවාර්යෙන් comment එකක් දාන්න. අපි මේක වීඩියෝ ගාය හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.